හලෝ සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට SL Guitar Music Studio. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද chat GPT භාවිතයෙන් ෆොටෝ එකක් edit කරන්න කියලා. ඒ කියන්නේ අපි අද කතා කරන්නේ Ghibli style එකට ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද. ඒ කියන්නේ කාටුන් එකක් විදිහට වගේ කාටුන් එක තියෙන එකක් වගේ අපේ ෆොටෝ එකක් හදාගන්නේ කොහොමද. ඉතින් අපි ඒකට මුලින් Play Store හරි App Store හරි open කරගන්න ඕනේ. ඊට පස්සේ chat GPT කියලා සර්ච් කරගන්න. ඊට පස්සේ එනවා chatbot AI කියලා. ඒක නෙවෙයි මේ යට තියෙන chat GPT කියන සුදු පාට icon එක පෙන්වන එක. ඒක install කරගන්න. ඉතින් මම install කරලා තියෙන නිසා අපහ install කරන්න යන්නේ. ඒක install කරගත්තට පස්සේ chat GPT කියන app එකට යන්න. ඉතින් මේකට කලින් යද්දි ඔයාගේ email එක, ඔයාගේ birthday එක, email එකේ birthday එක ඒ වගේ දේවල් ඉල්ලයි. ඉතින් ඒවා දුන්නට පස්සේ මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ photo icon එක උඩ click කරන්න. ඊට පස්සේ photos camera files කියලා තියෙනවා. මම ඉතින් මෙතන photos කියන එකට යනවා. ඊට පස්සේ ඇල්බම් වලට ගිහිල්ලා කැමරා වලට යනවා. ඊට පස්සේ මම මෙතන සාම්පල් එකක් විදිහට මේ අලියාගේ ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ ask anything කියන තැන අපි ටෙක්ස්ට් එකක් දාගන්න ඕනේ. create to this image Ghibli style කියලා. ඉතින් මම ඒක මේ විදිහට ටෙක්ස්ට් කරගන්නවා. ඉතින් ඒක සර්ච් කරගත් මේ ටෙක්ස්ට් එකක් දාගත්තට පස්සේ මේ මෙතන තියෙන ඊතලය ඔබන්න. ඊට පස්සේ අපිට ටික වෙලාවකින් getting start කියලා වැටෙනවා. ඊට පස්සේ අපි ටික වෙලාවකින් මේ ෆොටෝ එක කාටුන් කැරක්ටර් එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට පොඩ්ඩක් වෙලා අපි ඉවසගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ටික වෙලාවකින් මෙන්න මේ වගේ ෆොටෝ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා මේ ඔරිජිනල් පින්තූරයට වඩා මේ පහළ තියෙන පින්තූරය කොච්චර ලස්සනද කියලා. ඉතින් අපිට මේක අපේ ඩිවයිස් එක සේව් කරගන්න ඕන නම් මෙතන මේ පිච් එක දිහා පොඩ්ඩක් ටච් කරගෙන ඉඳපුවහම සේව් කියලා වෙනවා. ඒ සේව් එක උඩ ටච් කරන්න. එතකොට අපේ ඩිවයිස් එක මේක සේව් වෙලා. ඊට පස්සේ අපි මෙතන ගැලරියට ගිහින් බැලුවට පස්සේ අපේ ෆොටෝ එක එතන සේව් වෙලා තියෙනවා. ඉතින් අද මගේ වීඩියෝ එක හොඳයි නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. thank you කියලා කියනවා මගේ YouTube එකේ අද ගෙනාපු වීඩියෝ එක බැලුවට. ස්තුතියි.